ඉතින් ඔන්න ඔයගොල්ලන්ව සාදරයෙන්ම පිළිගන්නවා SL සංගීත ක්‍රියේටිව් බෝයි channel එකට YouTube channel එකට. එතකොට අද කතා කරන්න හදන්නේ වෙන මේ දන්නවනේ RGB light strip එක roller වගේ එන එක. ඒ කියන්නේ මෙන්න මේ remote එකක් එනවා පාට මාරු කරන්න හැක් වෙන. අනේ RGB එක සමහර නම් දන්නවා මේ 12 volt battery එකෙන් current එක දෙන හැටි. මේ ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්න සර්කිට් පෙට්ටිය වගේ එක. මේක තුතයි ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ. මේ තියන්නේ රිමෝට් එකට දෙන ඇන්ටනා එක වගේ එක. මේ තින් පින් එක. මෙතන මේ දන්න ජේඩක් මෙතන ඊතලයේ වගේ අර ලයිට් එක පටිය පින් එකටයි ඒක ගාන දෙන සමහර නම් පාස් වෙනවා. ඊට පස්සේ මේකේ මෙන්න මේ කෑල්ලට තමයි මෙන්න මේක එන්නේ USB port එකක් හරි මේකක් හරි. මේ ඒ පෝට් අඩු කරලා දෙන්නේ මෙතනින් මේ ඒ කියන්නේ මේ අවුට් මේක ඉන්පුට් එක 230 හෝ 240 අවුට්පුට් එක වෝල්ට් 12 මෙන්න මෙතනින් එන්නේ මේකට දෙන්නේ. ඒ කියන්නේ ලයිට් පටිය අනිවාර්යයෙන් වෝල්ට් 12. ඔය සාමාන්‍ය වාහන වලට ගහද්දීම පාවිච්චි කරන කට්ටිය වෙන මේක ගහන්න බෑනේ. මේ එතකොට මම හදන මේ ආකෘති වලට මම කරන්ට් එක ගහන්න නැතුව බැටරියම දෙනවා මෙන්න මේ පින් එකෙන්. ඔයගොල්ලන්ට මේක කපලත් ගන්න කියලා හිතනවා. මමත් දන්නේ නැතුව එකපාරක් කැපුවා. මේ කපන්න එපා. මේ අපරාධේ ඕනනම් ගන්න තියාගන්න. මේ පින් එක කඩෙන් ගත හැකි රුපියල් 50කට වගේ අඩු ගන්නකට. මේ පින් එකත් අර පින් එකම තමයි. මේක මෙහෙම මේකට ගහලා මාරු කරන්න එපා. කියන්නේ මේ දැනරින මාරු කරලා දුන්නොත් ලයිට් පටියෙන් පිච්චිලා යනවා. මේ ඒ කියන්නේ මම අත්දැකීමෙන් කියන්නේ එකපාරක් එකක් පිච්චුණා. අනිවාර්යයෙන්ම වෝල්ට් 12 දෙන්න ඕන. වෝල්ට් 12ට අඩු වුණාන් පස්සේ ලයිට් එක එනම අඩුයි සමහරවිට පාට මාරු වෙන්නේ නැහැ. වෝල්ට් 9 විතර දුන්නාන් පස්සේ ඒක නිසා වෝල්ට් 12ෙන්ම දෙන්න. වෝල්ට් 12 කියන්නේ බයිසිකල් බැටරි වලින් පුළුවන්. චාර්ජින් බැටරි වලින් අන්න ඒ වගේ වෙන්. ඉතින් මේ අදගෙන වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. හොඳ අදහසක් ගත්තා කියලා හිතනවා RGB light පටි ගැන. ඒ 12 watt කරන හැටි. එහෙනම් ආදරයෙන් ඉන්නම් මේ SL සංධිය ක්‍රියේටිව් බෝයි.